good morning. ඔයාලට නම් මේ වීඩියෝ එක බලද්දී මොකද්ද දන්නේ නැහැ. දැන් වෙලාව 10ට කිට්ටුයි. මං යනවා පොඩි ගමනක්. පොඩි කිව්වට පොඩි ගමනක් නෙමෙයි, ටිකක් දුර ලොකු ගමනක්. ලොකුම දේ මම අද යන්නේ තනියම. අනේ මන්ද මට මෙහෙම ගට් එකක් කොහොම ඇවිල්ලාද කියලා. මේ මම අද යනවා පාදුවා. වෙරොනා ඉඳන් පාදුවා වලට යනවා. කිලෝමීටර් 100 ගාණක් තමයි තියෙන්නේ මම ට්‍රේන් එක කියන්නේ. මම ඊට කලින් තනියම ට්‍රේන් වල ගිහිල්ලත් නැහැ. නාම්පොලි වල ඉද්දි ගියා එකපාරක්. ඒත් ඒගොල්ලෝ මාව ට්‍රේන් එකටම දැම්මා. එහෙම නාම්පොලි චුට්ටක් දන්නවනේ. මෙහෙනම් මම දැන් ඇවිල්ලා අවුරුද්දක් තාම ට්‍රේන් වල කොහෙවත් ගිහිල්ලා නැහැ. කවන්න වෙනසකටත් එක්ක අද යමු. බලමු මම ඊයේ වෙනකන් හිතුවා මම මේක යනවද කියලා. ඒ වුණාට මම තීරණය කරා මම යනවා කියලා කොහොම හරි. ගිහිල්ලා බලමු එහෙනම්. guys මම දැන් ඉන්නේ ස්ටේෂන් එකේ. අපි බලමු මට ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්ද කියලා. මට බයයි චුට්ටක්. මම ට්‍රේන් එක ගත්තා. දැන් යන ගමන් හිතුව තරම් අමාරු නෑ ඇත්තටමනේ. මම පළවෙනි පාර මේ යන්නේ. අපි බලමු. අනේ ඒ වුණාට මේ පොටි ඇත්තටම ගතියක් තියෙනවා. මෙහෙම යන්න ඕනේ. බලමු මගේ ඊළඟ පාර කොයි ආයිද කියලා. මට ආසයි දැන් මිලානෝ යන්න, ප්‍රේෂියා යන්න. එහෙම යන්න පොටි අයිඩියාස් වගේ තියෙනවා. අයිඩියාස් නෙමෙයි මට ආසයි යන්න. දැන් අර එකම තැනකට කොටු වෙලා හිටිය ඇති කියලා හිතෙනවා. ඇත්තටම හොඳලාට පාදවල යාළුවෙක් ඉන්නේ. ඒ නිසා බයක් නැහැ. ගිහිල්ලා ඉන්න තැනක් තියෙනවනේ. අනිත් එක දවසක් ඉන්නවනේ. ඒ අත්දැකීමත් ෂෝක් ඉතින්. මොකද මෙහෙම නිවාඩුවක් හම්බෙන්නෙත් නෑ නැත්තම්. මේ ඇත්තටම මම කියන්නේ ලංකාවේදී තනියම මගේ ගේ ගාවමයි පල්ලිය තියෙන්නේ. පල්ලියටවත් තනියම යන්න එන බයක් නෙමෙයි. මම ආස නැහැ. අර පොඩි ගානේ නම් වටේම කට්ටියත් එක්ක ඉඳලා පොඩ්ඩක්වත් මම ආස නැහැ තනියම ගමනක් යන්න. හැබැයි රටාවට පස්සේ ඒත් අවුරුදු 2ක් විතර යනකම් කට්ටිය වට කරගෙන කට්ටියත් එක්ක හිටියා. මාස ගානක ඉඳන් ගොඩක් දේවල් තනියම කරගන්නේ, තනියම ඉන්නේ. ඉතින් එතකොට ඒ කියන්නේ මටම දැනුණා මට තනියම දෙයක් කරගන්න පුළුවන් කියලා. මම කියන්නේ කෙල්ලන්ට තනියම ඉන්න. කොල්ලන්ට ගට් එකක් තියෙනවා මොනවා වුණත්. හරිද? කෙල්ලන්ට සාමාන්‍යයෙන් එහෙම ගට් එනවා අඩුයි. බය වෙන්න එපා. ඇත්තටම. මොකද මේ මං ඉතාලියට ආවට පස්සේ මට හම්බෙලා තියෙන ගොඩක් යාළුවෝ, ඒ කියන්නේ පාරේදී එහෙම සමහර කට්ටිය හම්බෙනවා කෙල්ලන්ව. ඒ හම්බෙන ගොඩක් කට්ටිය මටත් හිතාගන්න මටත් වඩා බාලයි. සමහර කට්ටිය ගොඩක් එයාලා මාර විදියට තනියම ජීවත් වෙනවා, තනියම දේවල් කරගන්නවා. ඒක ඇත්තටම මාරයි. හරිද? මොකද තමන්ගේ රටේ වගේ නෙමෙයි. තමන්ගේ රටේ අපිට මොනවුණත් තනියම තැනකට ගිහිල්ලා දෙයක් කරගන්න බයක් නැහැ. මොකද අපි දන්න භාෂාව, දන්න මිනිස්සු එහෙම. හැබැයි පිට රටක ඒක වෙනස්. අපි භාෂාව උනත් ලොකුවට දන්නේ නැහැ. එතකොට සමහර දේවල් අපි සමහර තැන් ගැන අහලත් නැහැ, දැකලත් නැහැ. මම අද පාදුවා යන පළවෙනි පාර. එතකොට ඒකත් තනියම. මට හරි සතුටුයි. මම ඇත්තටම හිතාගෙන ඉන්නවා මම සමහර තැන් වලට යන්න කට්ටියට කතා කරනවා යම් කියලා. ඉතින් එන්න වෙලාවක් නැහැ. ජොබ් එක කට්ටිය බිසි වෙනවා. ඉතින් මම අද හිතාගත්තා කාටවත් කතා කරන්න ඕන නැහැ. තමන්ට යන්න ඕන ගමන තමන් තනියම හරි යන්න ඕන කියලා. ඒක ඇත්තටම මාර චිල්. ඒක පට්ටහත. ඇත්තටම මේ පැත්ත නම් මේ අයියෝ දැන් හරියට පේන්නේ මේ ලංකාවේ ගෙවල් වගේම තමයි ඈ. එහෙම දැක්කම තාසයි යන්නේ.
guys. මම පදවලට ආවා. ඊළඟ හෝල් ටිකෙන් පහිනවා. පහදුවා වලින් බලමු මට තියෙන ලොකුම ආසාව පහදුවා පල්ලි යන්න අන්තෝනි මොනිතුමාගේ අවස්ථ කොහමරි යන්න ඕනේ. අනේ එයිද මන්ද මේ මාරු විදියට මේ මොනවාද මීදුම මම දැන් එළියට යන ගමන් ඒතර ටික හොයාගෙන යන්න ඕනේ. අපි බලමු මම දැන් එළියට ඇවිල්ලා ඉන්නේ මැක්ඩොනල්ඩ් එක පැත්තේ තියෙන ට්‍රෑම්ප් එකෙන් තමයි යන්න ඕනේ. මම දන්නේ නැහැ වුණාට ට්‍රෑම්ප් එක ගන්නේ කොහොමද කියලා. හරි අපි බලමු. මෙන්න පාදුවා. මම චුට්ටයි එළියට ආපු ගමන් තියෙන මේ විදිහට හරි ළමයි දැන් මම මගේ යාළුවාගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. එයා මට කැම රෙඩි කරනවා. මම කොහොමත් එද්දි 2 වගේ වුණා. දැන් නම් මට හොඳටම බඩගිනි වෙලා හිටියේ. ඊට පස්සේ තියෙන්නේ පල්ලියට යන්න. හරි එහෙනම් යන් කණ්ඩ. ඇත්තටම මේ තියන්නේ යා මට හදලා දුන්න කෑම එක. එයා නම් චුට්ටක් ලැජ්ජයි වීඩියෝ වලට එන්න. මේක නම් පුදුම රසක්. ඇත්තටම අයන්සට මාර අත්ගුණයක් තියෙනවා ළමයි. හරිද මගේ යාළුවට මේ ඇත්තටම මාර රසට කෑම හදලා තිබ්බා. බලන්න හදලා තියෙන වෑංජන ගොඩ මං ආපු නිසා. ඉතින් thank you සුදු එයාට. ඉතින් මං අද තමයි ඒගොල්ලෝගේ ගෙදර ගිය පළවෙනි දවස. අපි දෙන්නගේ යාළුකමට එහෙම ලොකු කාලෙකුත් නැහැ. හැබැයි අපි දෙන්න හරි ඉක්මනට ෆිට වුණා. ඉතින් මම මේගොල්ලන්ගේ ගෙදර ආපු පළවෙනි පාර මම මේ අවුරුද්දෙම තමයි මට යාව හම්බුනේත්. ඉතින් ඔය විදිහට තමයි ගියේ අපි දෙන්න කතා කර ඉන්නවා. මොනවාද එයා හදපු කෑම ගැන. හරිද මං ඉතින් යාට විහිළු කර හිටියේ කෑම කඩයක් දාන්න හරිම රසයි කියලා. ඊට පස්සේ අපි දෙන්න ලෑස්ති වෙන්න ගත්ත පල්ලියට යන්න. ඉතින් මගේ යාළුවාට ඩයිසන් එකක් තිබ්බා. මමත් කොණ්ඩේ සෙට් කරලා බැලුවා. මොකද මටත් පොඩි ආසාවක් තියෙනවා ඩයිසන් එකක් ගන්න. හැබැයි මෙහෙම පාවිච්චි කරන්න හම්බෙච්ච එකත් හොඳයි කියලා හිතෙනවා. මේ එතකොට මගේ ආසාව වැඩි වුණා. හැබැයි මට හිතෙන විදියට ඩයිසන් එක හැම කොණ්ඩයකටම සෙට් වෙන්නෙත් නැහැ. දැන් මගේ කොණ්ඩෙන් මම ඩයිසන් එක පාවිච්චි කරලා කරපු එක දවස් 3ක් විතර තිබ්බා. ඒ පළවෙනි දවසේ කියන්නේ පළවෙනි ටයිම් එකේ ඔය කරපු විදියටම නෙමේ. ටිකක් අඩු වුණත් කොණ්ඩේ ලස්සනට තිබ්බා. හැබැයි සමහර අයගේ ඔක කරපු ගමන්ම විනාඩි පැය භාගයක් විතර යද්දි කරපු ටික ඔක්කොම නැති වෙනවා. සමහර අයට නම් හොඳට මේක අල්ලලා හිටිනවා. ඉතින් මගේ කොණ්ඩේටත් ඒක හොඳටම අල්ලලා හිටියා. ඒ නිසා මගේ ආසාව වැඩි වුණා. ඊගාවට මගේ කොණ්ඩේ සෙට් කරලා ඉවර වුණාට පස්සේ මම කරන්න ගත්තේ යාළුවාගේ කොණ්ඩේ සෙට් කරන්න උදව් වෙන එක අයන්සගේ. මොකද දැන් අපිට පරක්කු වෙලා තියෙන්නේ අපි හිතුවට වඩා හවස් වුණා පල්ලියට යන්න. අපි බයෙන් ඉන්නේ මොකද පල්ලිය හවස් වෙද්දි බහනවා. මම මේ ගිය දවස්වල ටිකක් සීතල කාලේ එතකොට කළුවර ගතිය වැඩි. ඒ කියන්නේ ඉක්මනට කළුවර වෙනවා. ඒ නිසා අපි දෙන්න ඉක්මන් කරලා ලෑස්ති වෙලා පිටත් වුණා. අයන්සා එන්න මම පල්ලියට ආව ළමයි. ඇත්තටම ළමයි මේ පල්ලිය හරියම ලස්සනයි. පුදුම ලස්සනක් තියෙන පල්ලිය ඇතුළ.
ඉතිං පල්ලෙට ඇතුල් වෙච්ච ගමන් මම ප්‍රේ කරලා ඊට පස්සේ ඉල්ලීම් පොතේ ඉල්ලීම් ලියලා ඊට පස්සේ මං හරි ආසාවෙන් හිටියා මම මේ දකින දේවල් අපේ අම්මටයි තාත්තටයි පෙන්නන්න. මං ගියේ අන්තෝනි මුනිතුමාගේ පල්ලියටනේ. එතකොට අන්තෝනි මුනිතුමාගේ ධාතු තැන්පත් කරලා තියෙනවා. ඒවා පේන්න තියලා තියෙනවා. ඉතින් අපිට ඒ දේවල් ළඟට යන්න පුළුවන් වුණාට එතන ගහලා තියෙනවා ඒවා රෙකෝඩ් කරන්න වීඩියෝ කරන්න තහනම් කියලා. ඒ නිසා ඒ දේවල් මට රෙකෝඩ් කරගන්නවත් වීඩියෝ කරන්නවත් බැරුව ගියා. ඉතින් මට ඒකට නම් මාරම දුකයි. මං ඒ වෙලාවේ අම්මලාට කෝල් එකක් ගන්න හැදුවත් ඒකත් සාර්ථකුනේ නැහැ ළමයි. ඉතින් මට වීඩියෝ කරගන්න බැරුව ගිය නිසා මට මේ බ්ලොග් එකට ඇඩ් කරන්නවත් බැරුව ගියා. හැබැයි මම දැක්ක ඒ දේවල් දකින්න අපි ඇත්තටම වාසනා කරලා තියෙනවා කියලා මට හිතෙනවා. ශුද්ධවන්තයෙක්ගේ ධාතු දකින්න එක. මේ ඉතින් ඔහොම තමයි. ඊට පස්සේ අපි දෙන්න පල්ලියෙන් එළියට ආවා. ඇවිල්ලා චුටි වටයක් දැම්මා. අපි දෙන්න මේ කතා වෙන්නේ ඊළඟට ආයෙ තව කොයි හරි ලස්සන තැනකට ලස්සන පල්ලියකට යන්න ඕනි කියලා. ඊට පස්සේ අපි අපරතිව එකක් ගන්න එළියට යනවා. Google Maps එකෙත් දාගෙන හොයනවා මේ හොඳ ඇපරිටිව් එකක් ගන්න තැනක්. අයන්සා අවුරුදු ගානක් පාදුවා ඉඳලත් මට හිතා ගන්න බෑ Google Map එකෙන් මොනවද හොයන්නේ කියලා. මේ කොහොම හරි අන්තිමට Google Map එකෙන් අපිට සහයක් නැතුව ගියා. අන්තිමට එයාගේ යාළුවෙක්ගේ රෙස්ටුරන්ට් එකකටම අපි ගියා. යන තැනක් හිතා ගන්න බැරුව මැප් එකේ හොයනවා. My God. පාදෝ කියන්නේ ළමයි ඇත්තටම එහෙම ලොකු සිටි එකක් නෙමේ. පොඩි සිටි එකක්. එහෙම ගොඩාක් සෙනගත් නැහැ. සමහර දවස්වලට නම් ඉන්නවා. හැබැයි අර හැමතිස්සෙම ගොඩාක් සෙනගින්න පැත්තක් නෙමේ. කොහොම හරි අපි දෙන්න ඉතින් මෙහෙම කැරකිලා අන්තිමට අපි මේ ළඟම තමයි යාගේ යාළුවාගේ රෙස්ටුරන්ට් එක තිබ්බේ. එතනට ගියා. මේ තියන්නේ එතන. ඊට පස්සේ අයන්සගේ යාළුවා අපිට පොඩි ට්‍රීට් එකක් කියවලා තිබ්බා. දැන් ඔය එක කන ගමන් ඉන්නේ. ඉතින් කියන්න තියෙන්නේ මට ඇත්තටම හරි සතුටුයි. මේ දැන් බ්ලොග් එකේ අන්තිමට කියන්නේ guys මම පහවදා ගෙදර ආවා. මට හරියටම පාදුවවල ඇවිදින්න බැරුව ගියා. ඒ නිසා තව දවසක මම පාදුවා ගියා. දැන් අයන් සෝට බොහොම ස්තුතියි මට පාදෝ පෙන්නුවට. චුට්ටක් බලන්න ගන්න බෑ. අඩ මට තේරෙන්නේ මගේ උගුර කොහොමද ගියේ කියලා. ඔන්නඩ බොහොම ස්තුතියි අයන්සා මාව චුට්ටක් එළියට එක්ක ගියාට. අපි ආයන් කොයි හරියා. ඔයා කොහෙටද කොහෙන්ද යන්නේ එතකොට? මෙහෙම කෙලින්ම ගිහිල්ලා ඔය පාර තියෙන උතර පාක් එකක් එක්ක එතන නේ නෑ අන්සා. ඊට පස්සේ අපි දෙන්න කැෆේ එකක් පොන්න ගියා. ගයිස් මම වෙරෝන වල ඉන්නේ. මගේ උගුර ගිහිල්ලා මට දන්නේ නැහැ කියන්න. මොනවාද ඊ ගමන මරු ඇත්තටම මම බ්ලොග් එක ඉවර කරනවා මෙතනින්. මේ එහෙනම් තව ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. මම දැන් ගෙදර යන ගම ලං වෙලා ඉන්න අද ගොඩක් වැඩ තියෙනවා. ඒ වැඩ ටිකත් කරගෙන වෙන බ්ලොග් එකකින් හම්බෙමු. චාෝ.